හරි එහෙනම්. හැමෝම බලන්න මේ පැත්ත. හරි එහෙනම් ඔන්න අපි ආපහු සතියකින් මුණ ගැහුණා. එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන්. මොනවද බෝඩ් එකේ ලියලා තිබුණ ටීචර්? හිතුවද ගණන් උගන්වන්නේ නැහැ කියලාද? උගන්වනවා. ගණිත ගැටලු 1000 උගන්වන්න කලින් මට හිතුණා පුතේ ඔයාලට චූටි දෙයක් කියලා දෙන්න ඕනේ කියලා කලින්. ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එනවා වැකි 3ක් ලියන්න. නේද? මාතෘකාවක් දීලා වැකි 3ක් ලියන්න දෙනවා. එහෙම නැත්නම් මොන හරි සිදුවීමක් දීලා සිදු වූයේ කුමක්ද? සිදුවිය හැක්කේ කුමක්ද කියලා අහනවා. අපේ නිර්මාණශීලී වාක්‍ය 3ක් ලියන්න. එතකොට මම පුතාලා ලියනවා සමග කියන පදේ දාලා වාක්‍ය ලියන අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් අය මේක වරද්දනවා. ඉතින් මම පුතාලා මට හිතුණා අද ගණිත ගැටලු කතා කරන්න කලින් මේක කියලා දෙන්න ඕනේ කියලා. හරි බලන්න එහෙනම්. සමග යන පදේ යොදා වාක්‍ය ලියමු. හරිද? එහෙනම් මම පුතේ පළවෙනි කියවන්න නැන්දා දරුවෙකු සමග පොළට ගියාය. එහෙනම් මම පුතේ මෙන්න මේ සමග කියන පදයට පෙර ළඟින්ම ඉන්න නාම පදය අපි අනුක්ත කරන්න ඕනේ. හරිද? මම ආපහු කියනවා සමග කියන පදයට පෙර ළඟින්ම ගෙන අනුක්ත කරන්න ඕනේ. එහෙනම් දරුවෙකු කියන්නේ අනුක්ත පදයක්. අපි දන්නවා දරුවා දරුවෙක් යන උක්ත පදයේ අනුක්ත පදේ තමයි දරුවෙකු. එහෙනම් පුතාලා එහෙනම් අනිත් නාම පදේ තමයි නැන්දා. එහෙනම් මෙන්න මේ නැන්දා කියන නාම පදයට අනුව තමයි අපි ක්‍රියාපදයේ තියන්නේ. එහෙනම් නැන්දා දරුවෙකු සමග පොළට ගියාය. අපි දන්නවා ස්ත්‍රීලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපද ආය ශබ්දයෙන් ඉවර වෙනවා කියලා. නේද මම පුතේ? එහෙනම් ඔන්න නැන්දා දරුවෙකු සමග පොළට ගියාය. එහෙනම් ඔන්න ඒක හරි ඊළඟට යන්න. අයියා මා සමග ළිඳට ගියේය. ටීචර් ගත්ත එක පුරුෂ ලිංග ඒක වචන අතීත කාල වාක්‍යයක්. එහෙනම් මෙන්න පෙර වාක්‍ය වගේම සමග කියන පදයට පෙර ළඟින්ම ඉන්න කෙනා අනුක්ත කරලා තියෙනවා. එහෙනම් මම පුතාලා දන්නවා මම කියන උක්ත පදයේ අනුක්ත පදේ තමයි මා. එහෙනම් සමග කියන පදයට පෙර තියෙන ළඟින්ම කෙනා අනුක්ත කරලා අනික් නාම පදයට අනුව අපි ක්‍රියාපදයේ තියන්න ඕනේ. එහෙනම් පුරුෂ ලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපද අපි දන්නවා අවසන් කරන්න ඕනේ ඒය කියන ශබ්දයෙන්. හරිද? අයියා මා සමග ළිඳට ගියේය. එහෙනම් මෙන්න ඊළඟ එක. අම්මාවරු දරුවන් සමග නිවසේ සිටිති. එහෙනම් බහුවචන වර්තමාන කාල වාක්‍යයක්. එහෙනම් මම පුතේ සමග කියන පදයට පෙර ළඟින්ම කෙනා දරුවන් කියලා අනුක්ත කරලා තියෙනවා. එහෙනම් අපි දන්නවා දරුවෝ කියන උක්ත පදයේ අනුක්ත පදේ තමයි දරුවන්. නේද? හරි. එහෙනම් ඔන්න මෙයා අනුක්ත කරලා අම්මාවරු කියන්නේ බහුවචන නාම පදයක්. එයාට අනුව අපි ක්‍රියාපදේ තියලා තියෙනවා අම්මාවරු දරුවන් සමග නිවසේ සිටිති. හරි. අප සමග ගුරුවරු චාරිකාවට එක් වූහ. එහෙනම් බහුවචන අතීත කාල වාක්‍යයක්. නේද? එහෙනම් සමග කියන පදයට පෙර ළඟින්ම කෙනාමයි පුතේ මම කිව්වා මෙයා අනුක්ත කරන්න ඕනේ කියලා. එහෙනම් සමග කියන පදයට පෙර තියෙන්නේ අප. එහෙනම් පුතේ දන්නවා ඔයාලා අපි කියන උක්ත පදයේ අනුක්ත පදේ තමයි අප. නේද? හරි. එහෙනම් ඔන්න සමග කියන පදයට පෙර ළඟින්ම කෙනා අනුක්ත කරලා ගුරුවරු කියන නාම පදයට අනුව ක්‍රියාපදේ තියලා තියෙනවා. නේද? එහෙනම් අප සමග ගුරුවරු චාරිකාවට එක් වූහ. හරිද? ගොවියා ගවයෙකු සමග කුඹුරට යයි. හාන්ද? නේද? එහෙනම් ඔන්න සමග කියන පදයට පෙර එක්කෙනා ගවයා කියන කී අනුක්ත පදයේ ගවයෙකු. අපි දන්නවා ගවයා
ගවයෙක්. ওই පද දෙකම උක්ත පද. එහෙනම් මේ උක්ත පදේ අනුක්ත පදේ තමයි ගව යෙකු. නේද? එහෙනම් ඔන්න ගොවියා ගවයෙකු සමග කුඹුරට යයි. එහෙනම් යන්නේ කවුද? ගොවියා. නේද? එහෙනම් මම පුතේ අපෝ කියනවා මෙන්න මේ සමග කියන පදයට පෙර ළඟින්ම ඉන්න කෙනාමයි පුතාලා අනුක්ත කරන්න ඕනේ මේ වාක්‍ය ලියනකොට. එහෙනම් දරුවෙකු, මා, දරුවන්, අප, ගවයෙකු. මෙන්න මේවා අනුක්තයි. එහෙනම් ඉතිරි නාම පදේ දිහා බලලා අපි ක්‍රියාපදේ තියන්න ඕනේ. මම පුතාලා උක්ත අනුක්ත ඉගෙනගෙන නේද තියන්නේ? හරි. ඒක දැනගෙන ඉන්නත් ඕනේ මේ වාක්‍ය ලියන කොට ඔයාලා නේද? එහෙනම් ඔන්න ආපහුමයි පුතාලා සමග කියන පදේ දාලා වාක්‍ය ලියනකොට අය වරද්ද ගන්නෙ නෑ. හරිද? හරි. සුට්ටක් ටීචර් මහන්සියද? හරිද? ඔයාලා විනාඩි 5කින් මේක ලියා ගන්න. ඊට පස්සේ අපි යමු අපේ ගැටළු 10 පොත කරන්න.